මේ වීඩියෝ එකේ අපි සාකච්ඡා කරනවා 2023 අවුරුද්දේ PO Maths පේපරේ 11 A කොටස. ඒ කියන්නේ වර්ගජ සමීකරණ ගාන හුඟ කාලෙකින් වර්ගජ ප්‍රකාශන සම්බන්ධ ලස්සන කොටසක්, හොඳ ගානක්. සහ ඊට පස්සේ වර්ගජ සමීකරණයක මූලවල විවේචකයේ සම්බන්ධ චූටි කොටසක් තියෙනවා. සහ ආයෙම මේ වර්ගජ සමීකරණ හුඟ කාලෙක මේ ස්පර්ශ අභිලම්භ සම්බන්ධ ලස්සන කොටසක්. හරි. හොඳ ගානක්. අපි සාකච්ඡා කරමු වීඩියෝ එක. දැන් පටන් ගන්නවා. සහ මේ ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගාන හදන අතරතුරේ සහ නොතේරෙන තැන් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් රිප්ලයි මෙසේජ් එකක් දාන්න. අපි ඒකට රිප්ලයි එකක් දාන්න. හරි. එමු 23 ගාන. 23 ගානට 23 මේ ඒකට හොඳ ගානක් තියෙනවා. හරි. fx සමානයි ax වර්ගය bx ධන c කියලා කියනවා. a විශාලයි බිඳුව කියලා කියනවා. හරි. abc තාත්විකයි කියලාත් කියනනේ. a b c තාත්විකයි කියලා කියනවා. fx අවම අගය අපෙන් අහන fx මෙතන වර්ගජ ප්‍රකාශනයක්. හොඳයි. සමීකරණ නෙමෙයිනේ, ප්‍රකාශනයක්. fx අවම අගය fx මිනිමම් අගය කියලා ගමු. fx අවම අගය කියන ඍණ ඩෙල්ටා යට 4යි a බව වෙන. ඍණ ඩෙල්ටා කියන්නේ b වර්ගන 4යි ac. හරි. මෙතන වර්ගජ ප්‍රකාශනයක කොහොමත් මේ වගේ කතාවක් නේ තියෙන්නේ. වර්ගජ ප්‍රකාශනයක වර්ගපදයේ සංගුණකය ඔය තියෙන a තියෙන්නේ. a ගේ අගය ධනයි කියලානේ. a ගේ අගය ධන නම් ඕකට තියෙන ප්‍රස්ථාරය මොන වගේද? මේ ආකෘතියනේ. a ගේ ධන නම් මේ අවමයක් තියෙන මේ අඩුමගයක් කරා යන. කොහොමද අපි කියන්නේ? හරි. වර්ගජ ප්‍රකාශනයක වර්ගජ ප්‍රකාශනයක් තියෙනවා. a ගේ අගය ඍණ නම් එතන a ගේ අගය ඍණ අගයක් නාර ප්‍රස්ථාරයක් ඇඳුන. නිකන් මේ වගේ තියෙන උඩින්ද යටින්ද නෙමෙයි හැඩය ඔය වගේ හැඩයක් උපරිමයක්. a ගේ අගය ඍණ නම් නේ. ඒක ඉතින් අඳින්න කලින්ම අපි දන්නවා. ඉතින් මේවා දන්න සාමාන්‍ය දැනීම වගේ දැනගන්න ඕන කාරණා. හරි. හරි. දැන් මෙතන කියන්නේ මේ වගේ එකක් තමයි. a ගේ අගය ධනලු. එහෙම කරාම මෙන්න මේ අවමගය කියන්නේ මේ යටම තුඩ. මෙන්න මේ යටම තුඩට එන y ගේ අගය මොකක්ද කියලා අහනවා. ඒක මෙන්න මේක බව වෙනන තියෙනවා. අවමගය කියන්නේ මේ යටම තුඩ. මේ x අගය මොකද දන්නේ? ඒ x අගය දාපුවම මෙන්න මේ එන වැලියු එකනේ මෙයාගේ අවමගය. ඊට වැඩිය පහළට යන්නේ ඊට වඩා අඩු වෙන්නේ නැහැ නේ. ඒක තමයි මෙයාගේ අඩුම. හරි. ඉන්න ඒ අගය මොකද්ද කියලා අහන්න. මේක කරන්නේ මෙහෙමයි. මෙතන මේ x තැන් දෙකක තියෙනවනේ. x කියන කෙනා තමයි වෙනස් වෙන කෙනා. අපි කරන්නේ මේක වර්ග පූර්ණ කරලා x තනි වරහණක් ඇතුළට ගන්න එක. මේක වර්ග පූර්ණ කරමු. කොහොමද වර්ග පූර්ණ කරන්නේ? ඒ එකක් එළියට ගමු. x වර්ගය b යට ax ධන c බෙදීම a. ඔහොම. තුනෙන්ම ගන්නත් පුළුවන්. මේ දෙනක විතරක් ගත්තත් ඇති ඒක. කමයි. ඔහොම ගමු. හරි. පද තුනෙන්ම එළියට ගත්තා ඒක. හරි. දැන් මොකද කරන්නේ? වර්ග පූර්ණ ස්ටෙප් මතක් කරන්න. මේ පද තුන මේ විදිහටම ලියනවා. මෙයා පොඩක් ඈතින් ලියමු. කොහොමද වර්ග පූර්ණ ස්ටෙප් ටික? x ගේ සංගුණකය බලන්න. මොකද්ද? b බෙදීම a. ඒක දෙකෙන් බෙදන්න. b බෙදීම a දෙකෙන් බෙදපුවම මොකද වෙන්නේ? b බෙදීම දෙකෙන් බෙද b බෙදීම දෙකයි. ඒක වර්ග කරන්න. මෙයා වර්ග කරන්න. b වර්ග බෙදීම 4a වර්ගය. හරිද? වෙනසක් නොවෙන්න ඒක අඩු කරලා දාන්න. ඒතර මේ පදේ අමතරව එකතු කරා ආයෙම අඩු කරා. ඒතර මේ පද තුනමනේ ඉතුරු වෙනසක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පද තුන හොඳට බලන්න. ඒ පද තුන අරගෙන අපි වර්ගයක් ලියන්නයි යන්නේ. ඒතර කොහොමද වෙන්නේ? මෙයාගේ මූලය ගන්නවා. මේ x වර්ග මූල x. මේ කෙලවරේ පදෙත් මූලය ගන්නවා. මොකද්ද? b වර්ගයට 4ගේ මූලය b යට 2a. මැද්දේ ලකුණ ගන්නවා. හරි. ඊට පස්සේ ඉතුරු සෙට් එක නිකන් සුළු කරලා දානවා. මේ ඉතුරු කැලේ ටික සුළු කරලා දානවා. මෙතන උඩයට a ගෙන් ගුණ කරමු 4a ගෙන්. උතර 4a වර්ගය දැන් දෙකේම තියෙන වැඩේ ලේසියි. a මෙතන x ධන b බෙදීම 2a ගේ වර්ගය මෙතන 4ac ඍණ b වර්ගයට 4a වර්ගය ඔහොම එනවා. හරිය සමාන කරගන්න උඩයට මෙතන 4ෙන් ගුණ කරගත්තා. පොඩක් ලේසියි. ඊට මේ a ගෙන් වරහණ ඉවත් කරොත් සම්පූර්ණ එළිය තියෙන a ගෙන් වරහණ ඉවත් කරොත් මොකද වෙන්නේ? එළිය තියෙන a ගෙන් වරහන් ඉවත් කරොත් අපිට ලැබෙනවා මේ වගේ ප්‍රතිඵලයක් නේද? බලන්න. එතනවා බලන්න. a වාරයක් x ධන b බෙදීම 2a ගේ වර්ගය මෙතනත් a ගෙන් වරහන් ඉවත් වෙන මේ
හරේ තියෙන එක එකක් කැපිලා යනවා. ධන 4යි AC ඍණ B වර්ගයට 4යි A. ඔන්න ඔහම එකක් තමයි fx වෙනුවට මට ලැබෙන්නේ. හරිනේ. කොහොමද? දැන් කොහොමද අවමගේ හොයන්නේ? දැන් මෙහෙමනේ කතාව. ඒ ධනාගයක් නේ. හොඳට බලන්න. ඒ ධනාගයක් මෙතන තියෙන ධනාගයක්. මෙතන වර්ගපදයක් නේ. ඒ කියන්නේ ඇතුළට ධනාගයක් ආවත් ඍණාගයක් ආවත් වර්ග වෙලා එළියට අවුට්පුට් එක මොනවාගේද? ධනාගයක් නේ. මෙන්න මෙතන තියෙන එක මන් දන්නේ ධනද ඍණද කියලා කොහොම හරි අගයක් තියෙනවා. ඒක ඇතුළේ x නෑ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ හරි. ඒක වෙනස් වෙන්නේ නැහැ. A B C ඔක්කොම නියත පද කෑලි. මේක වෙනස් වෙන්නේ නැති ෆික්ස් අගයක්. හරි. එහෙනම් fx අඩු වැඩි වෙන්නේ කවුරු මතද? fx අඩු වැඩි වෙන්නේ මෙන්න මේ වගේ මතනේ. x නේ වෙනස් වෙන්නේ. x වෙනස් කර යද්දී ඔකට කියන්නේ x ට 1000 දාන්න. එයා මෙයාට එකතු කරලා වර්ග වෙනවා. x ට 100 දාන්න. එයා මෙයාට එකතු කරලා වර්ග වෙනවා. x ට 10 දාන්න. එයා මෙයාට එකතු කරලා වර්ග වෙනවා. දැන් මේ වගේ කොහොමත් අන්තිමේදී එකතු වෙන එක වෙනවා. මෙතන එන්න x ගේ වැඩි වෙද්දි අපිට තේරෙන වර්ග වෙලා ලොකු අගයක් යන උත්තරේ. එහෙනම් මෙන්න මෙතෙන්ට අඩුම අගය හරි ගත්තා නම් ඒක තමයි fx අඩුම අගය වෙන්නේ. නේ? එළියට දාන උත්තරයනේ තියෙන්නේ. හරි. වර්ග පදයක්. අපි ගණිතයේදී වර්ග පදයකට ගන්න පුළුවන් අඩුම අගයක් කතා කරනවා. මොකක්ද? වර්ග පදයක් ජීවිතේට ඍණ වෙන්නේ නැහැ. වර්ග පදයක් බිඳුව වෙනවද? බිඳුව වෙනවා. වර්ග පදයක් බිඳුව වෙනවා. හරිනේ මේ x ට ඍණ b යට 2යි දාන්න බිඳුවයි x ට ඍණ b යට 2යි දාන්න බිඳුවයි අන්න ඍණ b යට 2යි නොවන ඕනම වෙලාවක මොකද වෙන්නේ ඍණ b යට 2යි නොවන ඕනම වෙලාවක මෙතන අගයක් එනවනේ ඒක වර්ග වෙනවනේ ඒක මේ ධනාගෙන ගුණ වෙනවනේ අන්තිමේදී මේකත් එකතු වෙනවනේ එහෙම නේද මේ fx output එකෙන් එහෙනම් මේකට එන අඩුමගේ එන්නේ මේක මොන වෙන වෙලාවද එයා බිඳුවක් වෙන වෙලාවට හරිනේ එහෙනම් ඔය විදිහට කතා කරන යද්දී අපිට පේනවා x සමානයි ඍණ b යට 2a විට fx සමානයි 4යි ac ඍණ b වර්ගයට 4යි a වේ මෙයා ඍණ b යට 2a වෙච්ච එක මෙයා බිඳුවක් කළා fx නවා මේක ඒක තමයි fx මොනාගේ වෙන්නේද අඩුමගේ වෙන්නේ පැහැදිලිද ඒ කියන්නේ අපිට පේනවා අපි දන්නවා fx කියන එක හැමතිස්සෙම ඔය fx අඩුමගේට වඩා fx කියන එක හැමතිස්සෙම මේ අඩුමගේට වඩා වැඩි වෙන්න ඕනේ. අඩුමගේට වඩා fx වැඩි වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සමාන වෙන්නත් පුළුවන්. හරිනේ. ඒතොර එහෙනම් මේ ඒතොර fx කියන එක අපිට ලියන්න පුළුවන් f4යි ac ඍණ b වර්ගයට 4යි මොනොම අඩුමගේට වඩා වැඩි. අඩුමගේට වඩා හැමතිස්සෙම වැඩි. එම නිසා fx මිනිමම් එක එනවා fx අවමගේ එනවා කෙලිම මේක හරිනේ fx අඩුමගේ එනවා 4යි ac ඍණ b වර්ගයට 4යි ඔහොම ලියන්න පුළුවන් මේක ඍණක් එකට ගත්තම b වර්ගයට 4යි ac යට 4යි එනවා මේක තමයි ඔය ඩෙල්ටා කතාව 4යි හරිනේ b වර්ග 4යි ac තමයි ඩෙල්ටා කියන්නේ ඕක දැන් මේක නිකන් පැහැදිලි වෙන්න මේ කතාව කිව්වේ දැන් බලමු මේක මෙච්චරයි පළවෙනි කොටස මෙච්චරයි හරි පළවෙනි කොටස මෙච්චරයි බලමු මේකට ලකුණු කොච්චරක් තියෙනවද කියලා මේකට ලකුණු 20ක් තියෙනවා මේ පොඩි කෑල්ල ලකුණු 20ක් තියෙනවා මේක තියරි පන්ති වල නිකන් කතා කරන කොටසක් හරි මේ වර්ග පූර්ණ කරන කොටස මේවා ඉතින් මතකෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන සාමාන්‍ය A-level ළමයෙක්ට ඔක පොඩක් ලියලා හොඳට පදම් වෙලා හොඳ මතකකින් උනත් ලියන්න පුළුවන් මේ ස්ටෙප් එක නම් ඒක වැඩි වෙලා යන්න මේකට කොහොමද හරි ඒතර මේක ලකුණු තියෙන්නේ කොහොමද මේ වර්ග පූර්ණ කරනකොට ලකුණු 5ක් තියෙනවා මේක ලකුණු 5යි වර්ග පූර්ණ කරන කොටසට එතන ලකුණු 5ක් තියෙනවා ඊට පස්සේ x සමානයි ඍණ b යට 2යි a වෙලාවේදී fx මිනිමම් ලැබෙනවා කියන එකට ලකුණු 5ක් තියෙනවා හරිනේ x සමානයි ඍණ b යට 2යි a වෙලාවේ fx මිනිමම් ලැබෙනවා කියන එක ලකුණු 5ක් තියෙනවා ඊට පස්සේ මෙයාට ඩෙල්ටා දාලා හදාගත්ත එකට ලකුණු 5ක් තියෙනවා එම නිසා අන්තිමේ ලියන්න ඕනේ fx අවමගේ මේ ඩෙල්ටා දාලා ලියන එකට ලකුණු 5යි fx අවමගය
ඔව් ඩෙල්ටා විශාලව සන මේ කතාව ලකුණු 5ක් තියෙන fx හැමතිස්සෙම අවමගේට වඩා වැඩි හෝ සමානයි කියන කතාවට. ඔක ලකුණු 5ක් තියෙනවා. ඒක ලකුණු 20යි. හරිනේ එකම ලකුණු ටික නිකම්ම ලකුණු දීලා දෙන්න ඕනොන්ට දීලා ලකුණු. මෙතන 5යි මේ සුළු කිරීම. අවමගේ මේ x සමාන ඍණ b යට 2යි මේ කතාව මේ ලකුණු 5 තියෙන්නේ මේකට. මේ කතාව කියන මෙතන ලකුණු 5යි. එතනින් ලැබෙන අවමගේට ලකුණු 5ක් ලැබෙනවා. ඒක අන්තිමේදී ඩෙල්ටා දාලා හරි ගස්සලා ගන්න එකට ලකුණු 5ක් තියෙනවා. ඔහොම ලකුණු 20ක් තියෙන මුල් කොටසට. හරිනේ. හරි. ඊට පස්සේ gx සමානයි px වර්ගය ධන 2යි ඔහොම gx වර්ග සමීකරණයක් දීලා තියෙනවා. gx සමානයි px වර්ගය 2යි pq ගේ මූලය x ධන qr ඔහොම gx සමානයි බිඳුවට තාත්වික මුල නොමැති බැවින් එහි ඩෙල්ටා කුඩයි. gx සමානයි බිඳුවට තාත්වික මුල නොමැති බැවින් ඩෙල්ටා කුඩයි. මොකද කියන්නේ? gx ඔන්නෝම දීලා gx සමානයි බිඳුව සමීකරණ තාත්වික මුල නොමැති බව දී ඇත. හරිනේ. මෙයාට තාත්වික මුල නැහැ කියලා දීලා. මේ සමානයි බිඳුවට හොඳයි. මේක වර්ගජ සමීකරණයක් කරන්න සමානයි බිඳුව කරලා. ඒතර මේක වර්ගජ සමීකරණයක් නේ. තාත්වික මූල නැහැ. කාගෙන්ද මේක කතා කරන්න වෙන්නේ? තාත්වික නැහැ. මූල නැති නිසා ඩෙල්ටාගෙන් කතා කරන්න වෙන්නේ. හරි ඩෙල්ටාගේ සම්බන්ධතා ටික ඩෙල්ටාගේ සම්බන්ධතා ප්‍රධාන තුනෙන් ඩෙල්ටා මොන අවස්ථාවද? ඩෙල්ටා කුඩයි බිඳුවක් වෙන අවස්ථාවනේ. තාත්වික මූල නැහැ. ඩෙල්ටා ඍණයි. හරි අපි ඒක ලියමු. gx සමානයි බිඳුවට තාත්වික මූල නොමැති නිසා ඩෙල්ටා කුඩයි බිඳුවක් වේ. හරි මෙයාගේ ඩෙල්ටා ගන්න විවේචකය. මෙයාගේ විවේචකය ගන්න b වර්ගය 2යි pq ගේ මූලය b වර්ගය ඍණ 4යි ac ඔක කුඩයි බිඳුවක් වෙනවා. මෙතන 4යි pq ඍණ 4යි pqr කුඩයි බිඳුවයි 4යි pq ගෙන් බෙදමු. දැන් pq කියන්නේ ධන තාත්වික සංඛ්‍යා කියලා දීලානේ. අපිට කියනවා pq කියන්නේ ධන තාත්වික සංඛ්‍යාව. ඒ කියන්නේ pq ගෙන් බෙදන්න පුළුවන්. 4නුත් බෙදලා දාමු. මෙතන 1 ඍණ r කුඩයි බිඳුවයි ඔන්න ඔහොම එකක් එනවා. r විශාල 1 r විශාල 1 බව. හරිනේ. ඔන්න ඔහොම කතාවක් තියෙනවා. ඕකට ලකුණු 15ක් තියෙනවා. ඔය කොටස හැදුවම ලකුණු 15ක් තියෙනවා. ඒකේ ලකුණු වෙන්නේ මෙහෙමයි. gx මේ තාත්වික මූල නොමැති නිසා ඩෙල්ටා කුඩයි බිඳ මේ කතාවට ලකුණු 5ක් තියෙනවා. මේ කතාවට ලකුණු 5යි. මේ කතාව විවේචකේ ඍණ කියලා කිව්වට ඊට පස්සේ මේ විවේචකයේ ආදේශයට මේ පිට ලකුණු 5ක් තියෙනවා. ඊට පස්සේ මේකට තව ලකුණු 5ක් තියෙනවා. මේ අතරමැද සුළු කිරීමට සහ අන්තිමේ මේ කතාව ලකුණු 5යි. r කුඩා 1 කියලා අන්තිමේ හරි ගස්ස ගන්න ලකුණු 5යි. හරි. මේ කතාව තියෙනවා pq ධන කතාව. ඒක නිසා තමයි බෙදන්න ඕන. එහෙම නැත්නම් ලකුණු 5ක් නැති වෙනවා. pq විශාලයි pq කියන එක කෙනා විඳුරට විශාලයි කියන එක ඒක ලියන්න ඕනේ. ඒක නිසානේ බෙදලා දාන්න පුළුවන් නේ. මේව හදිසියවත් බිඳුවක් වුණොත් බෙදලා දාන්න බැහැනේ නේද? ධනාගයන් නිසා තමයි කපලා අයින් කරන්න පුළුවන් නේ. විශේෂයෙන් අසමානතාවයක් තියෙන තැනක. අසමානතාවයේ pq ගේ ලකුණ දන්නේ නැත්නම් ඔගොල්ලෝ කොහොමවත් බෙදලා අයින් කරන්න බෑ. ධන සංඛ්‍යාවකින් බෙදද්දී අසමානතාවයට හානියක් වෙන්නේ නැහැ. ඒක නිසා එයා බෙදලා අයින් කරා. ඒක නිසා ඒ ධන බව කියපු නිසා මේ සම්බන්ධතාවය r ගෙත් එක ඉතුරු වෙනවා. ඒකට ලකුණු 5ක් තියෙනවා. ඒක ලකුණු 15යි. ගොඩක් ළමර නිකන් කපලා දානවා. pq ධන කියලා වැඩි අවධානයක් දෙන්නේ නැතුව ඒක නිසා අනිවාර්යෙන් ධන බව සඳහන් කරලා තමයි වැඩේ වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? r කුඩා 1 බව කියනවා. ඒක හරි. දැන් gx අවමගේ q බව දී ඇත. gx මිනිමම් වගේ. හරි. දැන් කොහොමද gx මිනිමම් ගන්නෙ? gx මිනිමම් ගන්න දැන් ළමෙක්ට හිතෙන්න බලන්න මේක වර්ග පූර්ණ කරන්න ඕන නේද? එහෙමනේ අවමගේ ගත්තේ. වර්ග පූර්ණ කරලා වර්ග පදයේ බිඳුවක් කරලා අවමගේ ගත්තා.
එහෙමනේ ගන්න හිතේ. හැබැයි මෙහෙමයි. දැන් මේක වර්ග පූර්ණ කරන මාර්ගයක් දෙන්න මේ වර්ගමූලත් එක්ක හරි අමාරුයි වැඩේ කරන්න. ඒක නිසා අපි කලින් එකෙන් පොඩි සපෝට් එකක් ගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා වර්ගජ ප්‍රකාශනයක් තියෙනවා නම් එයාගේ අවමගය ගන්න පොඩි සූත්‍රයක් වගේ එකක් මේ විදිහ අපි හරි ගස්සගෙන නේද තියෙන්නේ. වර්ගජ ප්‍රකාශනයේ fx නම් එයාගේ අවමගය නෝ එයාගේ ඩෙල්ටා බෙදෙනවා 4යි එකකින්. ඒ කියන්නේ මොකද්ද? x වර්ග සංගුණකය. එහෙනම් ඒක මෙතෙන්ට ඇප්ලයි කරමු. මෙතෙන්ට දාන්න try කරන්න. මෙතන gx නම් එයාගේ අවමගය ගන්න පුළුවන් නෙමේ සූත්‍රය වගේ එක දිහා බලලා. ඍණ වාරයක් මේ සමීකරණ ඩෙල්ටා දාමු 4යි ඒ කියන්නේ ත වර්ගපදයේ සංගුණකනේ අතන. මෙතන ඒ කියන්නේ p x වර්ග සංගුණකය. පැහැදිලිද? අර ප්‍රකාශනේ කෙලින්ම මෙයා දිහා බල ගන්න try කරනවා. හරි. හරි. එතකොට gx මිනිමම් වගේ එක සැරේම මම ගන්නවා මෙහෙම. එතකොට සුළු කරන්න ඕනේ gx එයාගේ මිනිමම් වගේ ගන්න පුළුවන් ඍණ ඩෙල්ටා gx බෙදනවා 4යි p. x වර්ගයේ සංගුණකය p විදිහටනේ තියෙන්නේ 4යි p. හරි. අපිට ඕන කරන දේ gx සමීකරණ ඩෙල්ටා gx ප්‍රකාශන ඩෙල්ටා දාන්න. ඍණ ඩෙල්ටා ගන්න b වර්ගන 4යි ac b වර්ගය අපි ඩෙල්ටා හරි ගස්සගෙන තිබුණේ මෙතනනේ. මෙතන 4යි pq ඍණ 4යි pq වාරනේ එන්නේ. ඒකනේ b වර්ගය මෙතනත් ගත්තනේ ඕක. b වර්ගය 4යි pq ඍණ 4යි pq වාර b 4යි ac බෙදීම 4යි p. ඔක gx මිනිමම්. ඔක පොඩක් සුළු කරමු. ඍණෙන් ඍණත් එක්කම හොම ගමු. ඍණ 4ක් ගන්න p ගන්න එළියට q ඍණ 4යි pq ම ගමුනේ. එතෙන් 4යි pq ම ගන්න පුළුවන් නේද? ඍණ 4යි pq ගන්න එළියට. මෙතන 1 ඍණ r එයට 4යි p. 4යි p කැපෙනවා. ඔය මිනිමම් වගේ දීලා නේද? ඔය මිනිමම් වගේ අපිට දීලානේ. ඔය gx මිනිමම් වගේ ද අපිට මෙතනින් එන්නේ මොකද්ද? ඍණ 4යි p කැපුණම ඍණ q බෙදීම ඍණ q වාරයක් 1 ඍණ r බෙදීම 1නේ. ඒක වැඩක් නෑ. ඒක සමානව මිනිමම් වගේ දීලා කීයද? මේකයාගේ ඒගොල්ලෝ කියන q ලු. හරිනේ. q කැපිටල් 1යි ඍණ 1 ධන r කියන්නේ 1යි r එනවා 2ක්. නිකම්ම සුළුලා r 2ක් එනවා. හරිනේ. r 2ක් බව පෙන්වන්න. හරි. එතනින් ඒ කොටස ඉර බලමු ඒ කොටස ලකුණු කොහොමද කියලා. ඒ කොටසේ ලකුණු ටිකක් කතා කරගෙන ඒ කොටස ලකුණු 15ක් තියෙනවා. r සමානයි 2 බව පෙන්නන එකට. ඔය gx අවමගය මේ ඩෙල්ටාත් එක්ක සම්බන්ධ කරලා මේ ගන්න එකට ලකුණු 5ක් තියෙනවා. අවමගය ඩෙල්ටාත් එක්ක සම්බන්ධ කරලා ගන්න එකට ලකුණු 5යි. ඊට පස්සේ අවමගය q කියලා දීලා ඒකට සමාන කරපේක ලකුණු 5ක් තියෙන මේ ආපු උත්තරය. ඊට පස්සේ r හොයලා ඉවර කරන එක ලකුණු 5යි. ඒ කොටස ලකුණු 15ක් තියෙනවා. 8 2යි. හරි. ඊට පස්සේ කියන මෙහෙම. then හරි. දැන් ඊට පස්සේ කියනවා y සමානයි x ධන එක සරල රේඛාව r සමානයි 2 වන gx වක්‍රයට. r සමානයි 2 වන. r 2 දාලා gx වක්‍රය ලියාගෙන ඉමුනේ. එනේ එයාගේ ගැන කියන්නේ r 2 ආදේශ කරාම r 2 ආදේශ කරාම එන gx ගමු. මොකද එන්නේ? px වර්ගය r 2 දාන්න 2යි pq ගේ මූලය x r 2 දාන්න 2යි q. හරිනේ. r 2 දාපුවා ඔක තමයි gx වක්‍රය. හරි. අපිට කියනවා y සමාන x ධන එක සරල රේඛාව r සමානයි 2 වන gx වක්‍රයට බිංදුව 1 ලක්ෂයේදී ඌ ස්පර්ශ රේඛාව p හා ස්පර්ශ රේඛාව නම් p හා q යගේ. ඒක හොඳම කොටසක් නේ. ඔය කියන කතා ටික පොඩ්ඩක් සටහනක දාගත්තොත් වැඩේ පැහැදිලි වෙනවා. y සමාන x ධන එක සරල රේඛාව මේ බලන්න. y සමාන x ධන එක සරල රේඛාවක් තියෙන එක. අන්තක්ඛණ්ඩ එක වෙච්ච ධන අනුක්‍රමණයක් තියෙන සරල රේඛාව මෙහෙමනේ යන්නේ x ධන එක. සරල රේඛාව r සමාන 2 වන gx වක්‍රයට බිංදුව එකේදී x බිංදුවේ y එක මෙතන. අපි හිතමු මෙහෙම. මේක තමයි gx වක්‍රය.
අපිට කියනවා මෙහෙම කතාව gx වක්‍ර නිකන් ඔය යන්දවනේ gx වක්‍රයට කොහොම හරි ඔය gx වක්‍රයට බිංදුව එක ලක්ෂ්‍ය තියෙනවනේ ඒක කොහෙන් යනවද දැන් කොහොම හරි බිංදුව එක හරහා යනවා දැන් මේකේ කියන විදියට බිංදුව එක ලක්ෂ්‍යයේදී ඔය gx වක්‍රයට y සමාන x ධන එක සරල රේඛාව ඇන්දම මේ y සමාන x ධන එක සරල රේඛාව බිංදුව එක ලක්ෂ්‍යයේදී gx වක්‍රයට ස්පර්ශ රේඛාව වෙනවලු. ඒක කොහොමනේ වෙන්න ඕන? y සමාන x ධන එක සරල රේඛාව gx වක්‍රයට බිංදුව එක ලක්ෂ්‍යයේදී ස්පර්ශකයක් වෙනවලු. ඔනෝක කියන්නේ. දැන් මේක කරද්දී ඔකට ටක් ගාලා මතක් වෙන අර අවකලනයේ තියෙන ස්පර්ශ හා විලම්භ ගණන් සෙට් එකක්. ඔය ඒ කොටසේ 7 වෙනි ගානට වගේ එන්නේ. පියෝ පේපරේ නේද? ස්පර්ශ අභිලම්භ ගානක් නේ ඒ කොටසේ 6 හෝ 7 නේ. හරි. ඉන්න ඒ කොටස මතක් වෙන්න ඕන මෙතනදී. දැන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් gx වක්‍රය තියෙනවනේ. දැන් මේක අවකලනය කරනවා. අවකලනය කරාම මෙයාගේ අනුක්‍රමණයට සම්බන්ධ වෙනවනේ. මෙන්න මෙතනදී gx ගේ අනුක්‍රමණය හොයපුවම මේ ලක්ෂ්‍යදී gx වක්‍රයේ අනුක්‍රමණය හොයපුවම ඒ අනුක්‍රමණය කීයක් වෙනවද? මෙයාගේ බෑවුම මෙයාගේ අනුක්‍රමණය 1යි නේද? x ධන 1 කියන්නේ මෙයාගේ අනුක්‍රම 1යි නේ. හරි. එතකොට මේක කරන්න යන්නේ මේක. වක්‍රය තියෙනවා හරි. මේ තියෙන වක්‍රය. බිංදුව එක ලක්ෂ්‍යදී ස්පර්ශකය තියෙනවා හරි. ඒ රේඛාවේ සමීකරණයක් දන්නවා හරි. දැන් මෙයාගේ අනුක්‍රමණය ගත්තොත් මේ රේඛාවේ අනුක්‍රමණය ගත්තොත් මේ රේඛාවේ අනුක්‍රමණය මේ x යේ සංගුණක 1යි. අනුක්‍රමණය 1යි. මෙයා අවකලනය කරනවා. ඒ කියන්නේ g'(x) වෙනවා. මෙන්න මෙතනදී අනුක්‍රමණය ගන්නවා. ඕකේ අගේ එකට සමාන කරනවා. හරිනේ. මේක අවකලනය කරමු. අපිට පේන්න තියෙන මේ පොදු කාරණාව නිකන් සාමාන්‍ය ගාන පොදු කතාවනේ ඔය කියන්නේ මෙයා අවකලනය කරනවා g'(x) ලැබෙනවා. ඒතර 2px හරි. මෙතන අවකලන 2pq ගේ මූලය නියත අවකල බිඳුවයි. හරි. g'(2px) හරි. මේ g'(x) ගේ අගය කීයේද? බිංදුව 1ේදී x ට බිංදුවයි y ට එකයි x ට බිංදුව එතන බිංදුව දාපුවා එතන බිංදුවයි 2pq ගේ මූලය කියලා එකක් එන්නේ. හරිනේ. 2pq ගේ මූලය කියලා එකක් එනවා. ඕකේ අගය කීයද? මේ එන්නේ මෙන්න මේ වක්‍රයට මෙතනදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒකේ අගය අපි මේ වෙද්දි දන්නවා 1යි කියලා. මෙතන අනුක්‍රමයේ රේඛාවෙන් අපි ගත්ත 1යි කියලා. ඔය අනුක්‍රමණය 1යි. හරිනේ. තොහොම සම්බන්ධයක් එනවා අපිට. 2pq ගේ මූලය සමාන 1යි කියලා සම්බන්ධයක් එනවා. තව කතාවක් තියෙනවා අපි තාම කතා කරමු නැති. ඒ කියන්නේ මෙතනදී ස්පර්ශකයක් අඳිනවා තමයි ඇත්ත. ඒක මෙතනදී බිංදුව 1ේදී ස්පර්ශක වෙන කතාව හරි. ඒකත් ඇත්ත. මේ ඊට කලින් මේ gx වක්‍රය කොහොමද බිංදුව 1 හරහා යනව නේද? ඊට කලින් gx වක්‍රය බිංදුව 1 ලක්ෂ්‍ය ඔස්සේ යනවනේ. ඒතර කොහොමද තෘප්තිමත් වෙන්නේ? එතනින් තව සම්බන්ධයක් ගන්න පුළුවන් නේ. මේ සම්බන්ධය මෙහෙම තියමු. ඕකේ 1 gx වක්‍රය බිංදුව 1 ඔස්සේ යන නිසා එමගින් තෘප්තිමත් වෙනෝනේ. එමගින් තෘප්තිමත් වේ. හරි. ඒ කියන්නේ x ට බිංදුව දාපුවම මේ වක්‍රේ y ට ලැබෙන අගේ 1යි. බිංදුව 1කින් තෘප්තිමත් වෙනෝනේ. ඒතර x ට බිංදුව දාන x සමානයි බිංදුව වුණාම g බිංදුව සමානයි 1යි. y ට 1යි. මෙතන 1 ලැබෙනවා. x ට බිංදුව දාන. ඒතර මෙතන බිංදුවයි. x ට බිංදුව දාම මෙතන බිංදුවයි. x ට බිංදුව මෙතන 2යි q. අන්න එතනින් මට එනවා q ට භාගයක්. q ට භාගයක් දාන්න. q ට භාගය pq ධනාගයන් හොඳයි. q ට භාගයයි. දැන් එකකින් q ට භාගයක් දාන්න 2යි p මෙතන මේක වර්ග කරමු එකකින්. ඒතර 4යි pq සමාන 1යි. q ට භාගයක් දාපුවම 2යි p සමාන 1යි. p ටත් දෙන්නේ භාගයයි. p ටත් භාගයයි q ටත් භාගයයි. හරිනේ. ඔය විදිය. ඒක මෙතන මේ හොඳ කොටසක් තියෙන මේ අවකලනයත් සම්බන්ධ කරලා වැඩේ ගන්නට
මේ ලස්සනට දීලා තියෙනවා මේ ගානේ. අපි බලමු කොහොමද මේ කොටසට ලකුණු එන්නේ කියලා. ඒක හොඳ කොටසක්. අපි බලමු ලකුණු කොහොමද වෙන් වෙන්නේ කියලා. මේ ප්‍රස්ථාර වල ලකුණු නැහැ කොහොමද හොඳේ? අපි හැඩයන් තේරුම් ගන්න විතරයි ප්‍රස්ථාරෙන්ද ප්‍රස්ථාර වල ලකුණු නැහැ. හරි. මේමයි මුලින්ම මේ බිංදුව එක වක්‍රය ඔස්සේ මේකේ මේ gx වක්‍රය බිංදුව එක ඔස්සේ යන නිසා q ගාගේ හොයන්න පුළුවන්නේ. ඒක කෙලින්ම ආදේශ ලකුණු පහක් තියෙන පොඩි වැඩක් නේ. මේ වක්‍රය බිංදුව එක ඔස්සේ යනවා. එයාගෙන් තෘප්තිමත් වෙනවා. කෙලින්ම p එනවා. ඒත ලකුණු පහක් තියෙනවා. මේ අවකලනය කරන පේලියට දැන් මේක අනුක්‍රමණය වෙන අවකලනය කරනවානේ. එයාට ලකුණු පහක් තියෙනවා. ඊට පස්සේ අවකලනය කරලා මේ සම්බන්ධ මේ අවකලනය කරන මේ ලක්ෂයේදී අනුක්‍රමණය හොයන්න ආදේශ කරන ලකුණු පහක් තියෙනවා. g' බිංදුව සමාන 1යි කියන එකට තව ලකුණු පහක් තියෙනවා. දැන් මෙතන තව ලකුණු පහක් වෙනවා හරි. g' බිංදුව 1යි. මෙයා එකට සමාන කරන එකට තව ලකුණු පහක් තියෙනවා. නිකම්ම ලකුණු දීලා හැමතැනම ලකුණු දීලා මේකට තව ලකුණු පහක් තියෙනවා. ඒක තේරුමක් නැති ලකුණක් වෙනට ලකුණු දෙන්න ඕනවට දීලා 150 හදන්න ඕන නිසා. එතනින් p හොයාගන්න එකට මෙතනින් මේ දෙන්න සම්බන්ධ කරලා p හොයාගන්න තව ලකුණු පහක් තියෙනවා. කොහොම සම්පූර්ණ ලකුණු a කොටස ලකුණු 30ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි ලකුණු 30ක කොටසක්. ලොකු කෑල්ලක්. ඒක නම් ඉතින් මේ සාමාන්‍යයෙන් හොඳ කොටසක්. හැබැයි ස්පර්ශ අභිලම්බ ඒ කොටස හදන ළමයින්ට මේක එච්චර අමාරු කොටසක් නන් නෙමෙයි. හරි ඒ විදිහට 2023 ගාන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා අවසන් වෙනවා.